විනාඩි 5ක් වගේ යද්දී අපේ ෆැකල්ටි එකට අපිට යන්න පුළුවන්. මගේ ෆැකල්ටි එක තමයි ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එක. ඒ සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේ මේන් යුනිවර්සිටි එක තියෙන ඔලිවල් වල අපේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි මේන් යුනිවර්සිටි එකෙන් වෙන සමල්පුරේ කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඉතින් අපි යමුකෝ අපේ ෆැකල්ටි එකට. ඔන්න මම ෆැකල්ටි එකට ආවා. ඉතින් අපේ අයියලා අක්කලා ලස්සන තොරණක් හදලා තිබ්බා අපිව පිළිගන්න. ඉතින් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ ඔඩිටෝරියම් එකේ. ඉතින් අපි කැම්පස් එකට ආව ගමන් ඔඩිටෝරියම් එකට තමයි ගියේ. ජීවිතේ තිබුණා හඬන හින හිනනෙත් නුඹේ උරහිසේ තිබුණා ඇත්තමයි නුඹ අස ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණාට පස්සේ අපි දවල් කෑම කන්න කැන්ටින් එකට ආවා. ඉතින් දවල් කෑම කාලා ඉවර වෙලා අපි හැමෝම හොස්ටල් එක ළඟට ගියා. හොස්ටල් රූම් එකේ කී එක ගන්න. ඉතින් හොස්ටල් රූම් එක හම්බුනාට පස්සේ අපි හැමෝම එකතු වෙලා ඔන්න ඔය විදිහට තමයි අපේ හොස්ටල් රූම් එක අස් කරගත්තේ.
උදේම කැන්ටින් එකට යන්න කම්මැලි වෙනවා. උදේට කන්න මම ඕඩිස් එකක් හදාගත්තා. බඩගින්න යන්නත් බෑනේ. තර්ඩ් ෆ්ලෝර් එකේ කෙළවරේම තියෙන රූම් එක. ඉතින් තට්ටු 3ක් බෑගෙන යන්නත් එපා. ඔන්න ඔයාලා සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එකට එන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. මොකද ගොඩක් වීඩියෝ කරගන්න මට ටයිම් එකක් නැති වුණා. ඔයාලට මම මගේ කැමරාස් එක ඉස්සරහින්ම පෙන්නන්නම්කෝ. ඉතින් ඔයාලත් මගේ channel එකට කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. දකින හිමිවන හිනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ. ඔන්න ඉතින් අපිට ලන්ච් ටයිම් එක හම්බ වුණේ දවල් 12ට. දැන් අපි මේ යන්නේ කැන්ටින් එකට. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔන්න මේක තමයි අපිට කැන්ටින් එකෙන් හම්බ වුණු දවල් කෑම එක. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝලනී